මට අපේ සම්බන්ධීකාරකතුමාට ලස්සන කවියක් කියවලා තියෙනවා මෙතන මේ පිරිස අතරේ එක්කෙනෙක්. අපේ සම්බන්ධීකාරකතුමාට වෙලා තියෙන්නේ මේ මට දෙන්න කියලා. හරිම ලස්සන කවියක්. දැන් ඔබලාගේ ආයතනයෙන් ඉතාම හොඳ කිවිඳියක් බිහි වෙමින් පවතිනවා. ඒ මීට පෙර අපිට හම්බෙලක් තියෙනවා. අද මෙතන ඉන්නවා කියලා ආරංචි වුණා. පොතක් කරන්නත් අය උත්සාහ කරනවා. මම කිව්වා තව පොඩි කාලයක් ඉන්න තව හොඳට ලියන්න කියලා. මේ කවිය හරිම ලස්සනයි. ආදරයෙන් ලියලා තියෙන මහේෂේ විඳින්නට හරි බිඳින්නට හරි බැඳිය යුතුයමයි පෙමක තදට සඳේ වරුණා තවත් නොකියමි අමාවක සුව සොයන නුඹට මාළු නැහුනේ කට නිසා වෙනි අසාහුරු නම් පිරුල කනට හිතවතුනි අපි මාළුවෝ වෙමු ප්‍රේමේ උපමා කරමු ඇමට. ලස්සන සින්දුව කවියක් උමේෂා පතිරණ. ඇයි ඉන්නවා මෙතන ඇයට හොඳ අත්පොලසන්නාදයක් දෙන්න. දිගටම කවි ලියන්න අපි අනාගතයේ හොඳ ඔබේ නමින් හොඳ කවි පොතක් අනාගතයේ කරමු.